ඊට පස්සේ නැවතත් අලකොළ වැසුරු මේ අසුරණයක් උඩට දාලා ඊගාවට අපි මේ විදිහට හොඳට බර තියා ගන්නවා. අපි මේ තෝරගත්ත තැනකට වල් අලකොළ යටට අතුරණයක් වගේ දාලා බිත්තර සඳහා වී අරන් තියාගද්දි අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා අපගේ Farming with Life YouTube නාලිකාවට. මම අද මේ මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ වපුරන්න වී පැල කරගන්නේ කොහොමද කියලා. මේක අරුමයක් නෙවෙයි ගොවි මහතුන්ට හැමෝම දන්නවා වී පැල කරගන්න විදිහ. නමුත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පැල මක්කගෙන් වෙන හානිය. ඒ හානිය වළක්වා ගන්න බීජ සත්කාරයක් යොදලා බීජ මේ පැල කරගන්න විදිහ කියලා දෙන්නයි යන්නේ. ඒ නිසා දිගටම රැඳී සිටින්න අපත් සමග මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ තියෙන්නේ අපි බිත්තර සඳහා අරන් තියාගත්ත වී. බිත්තර සඳහා වී අරන් තියාගද්දි අපි ඔයගොල්ලන් දන්නවා මේ කුරුඳු කොළ, බෙලි කොළ, දෙහි කොළ වගේ දේවල් දාලා කුමි සත්තුන්ගෙන් ආරක්ෂා වෙන විදිහට මේ බිත්තර සඳහා වී වෙන් කරලා තියා ගන්නවා. මේ වෙන් කරගත්ත වී අපි හොඳට අපිට උවමනා ප්‍රමාණය අරගෙන හොඳට සෝදලා පැය 24ක් පෙඟෙන්න දා ගන්නවා. අපි මේ තෝරගත්ත තැනකට වල් අලකොළ යටට අතුරණයක් වගේ දාලා ඊට උඩින් මේ තියෙන බුරුල්ල කොළ. මේ බුරුල්ල කොළ වී මුල් අද්ද ගන්න වේගය වැඩි කරන දෙයක්. මේ බුරුල්ල කොළ දාලා ඊට උඩින් අපි අර පැය 24ක් පොඟවලා තෙත හිඳගත්ත වී ටික දානවා. දාලා අපි මේකට මේ පැලමැක්කගෙන් වන හානිය වළක්ව ගන්න මේ බර තියෙන අවස්ථාවේදී බර තියන් ඉස්සෙල්ලා මේකට අපි කෙමිකල් එකක් කලවම් කරනවා. මේ දින්නේ කෙමිකල් එක. මේ කෙමිකල් එක මිලි 5ක් මේ ග්‍රෑම් 5ක් මේ මිලිමීටර් 125ක දිය කරලා මෙන්න මේ වගේ එකකට දාලා ඊට පස්සේ අපි මේකට ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරලා මේ හොඳට අතින් කලවම් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අතට ග්ලව්ස් එකක් දාගෙන කටට මාස්ක් එකක් දාගෙන වගේ තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැත්නම් එහෙම මේවා විශ්වාසහිතයි. ඊට පස්සේ නැවතත් අලකොළ වැසුරු මේ අසුරණයක් උඩට දාලා ඊගාවට අපි මේ විදිහට හොඳට බර තියා ගන්නවා. මේ තියෙන්නේ පැල කරපු වී. වී පැල කරගන්න ඉස්සෙල්ලා මේ අපි මේ හානවා. මේ හාණ්ඩ මේ අපේ පැත්තේ තියෙන්නේ සාමාන්‍යයෙන් මඩ කුඹුරු. ගොඩක් වෙලාවට එරෙනවා කුඹුරු. ඒ නිසා ලෑම් මාස්ටරෙන් තමයි අපි හාන්නේ. ඒකට අපි අර වීල් දෙක එහෙම සාමාන්‍ය වීල් වලට වඩා මේ ටිකක් ලොකුවට සාමාන්‍යයෙන් අඟල් 36ක් 32 34 36 වගේ ප්‍රමාණවල වලට ඉතින් හදා ගන්නවා එක එක්කෙනා. ඉතින් අපි 34 වගේ ප්‍රමාණයට තමයි ওই වීල් දෙක හදලා තියෙන්නේ. අපි මායි මහත්තයයි දෙන්නා මාරුවෙන් මාරුවට හානවා. මේ ඔය වීල් දෙක ලොකුවට හදලා තියෙද්දි මේ හාන එක පහසුයි. අනික තමයි දැන් හාන්න පටන් ගද්දි තමයි අපි අර වී දිය දාන එක කරන්නේ. ඊට පස්සේ හාලා ඉවර වුණාට පස්සේ සාමාන්‍ය ගොවි මහතුන් දන්නවා ඊගාවට අපි පෝරු ඇදලා වතුර බැස යන්න හොඳට මේ බඩල් හරි ගස්සනවා. ඊට පස්සේ සාම්ප්‍රදායික විදියට වී ඉහිනවා. ඒ වී හිද්දිත් මේ ඉස්සරහට ඉහගෙන යන්නේ නැහැ. පිටිපස්සට තමයි ඉහගෙන යන්නේ. ඒවා සාමාන්‍යයෙන් දන්න දේවල්නේ. තවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට පැරෂුට් ක්‍රමයට ගොඩ තවානක් දාන්නේ කොහොමද කියලා දෙන්නම්. බොහොමත්ම ස්තුතියි අපි සමග රැඳී සිටියාට. ඔබ සැමට සුබ දවසක්.